4න් මේ y වැඩි කරාම අපිට එනවා 4y කියලා. 4y කියලා එනවා. ඊට පස්සේ මේ 4න් මේ ඍණ එක වැඩි කරාම අපිට අගේ එනවා ඍණ 4y කියලා. 4y ඍණ 4යි. ඊට පස්සේ ඒක සමානයි 6 කියලා අපිට එනවා. හරිද? දැන් එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මෙන්න මේ සමීකරණය සුළු කරගත්තම හරිද අපි නිකන් සාමාන්‍යයෙන් තියෙන සමීකරණයක් ඒ කියන්නේ මේ වගේ වරහන් සහිත සමීකරණයක් සුළු කරද්දී ටිකක් අමාරු නිසා අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද මේ වරහන් සුළු කරගෙන ඉන්න ඕනේ. එතකොට ඔන්න ඔය වරහන් සුළු කිරීම කරොත් ඔයාට පුළුවන් වෙනවා ලේසියෙන් මේ සමීකරණය විසඳන්න. හරි. ඔන්න බලන්න 4y නේ තනි කරගන්න ඕනේ මුලින්ම. මෙන්න මේ y නේ අපේ නොදන්නා පදේ මේ y වෙන අපි තනි කරගන්න ඕනේ. ඔන්න මේ y එක්ක ළඟින් ඉන්න එක්කෙනා 4. හරිද? y එක්ක ළඟින් ඉන්න එක්කෙනා 4. අපිට ළඟින්ම ඉන්න කට්ටියව අයින් කරනකොට ටිකක් ඈතින් ඉන්න කට්ටියව අයින් කරලා දාන්න ලේසියි මුලින්ම. ඒ නිසා මම මොකද කරන්නේ? මේ 4යි මෙහෙමම තියාගෙන මේ ඍණ 4ව මෙතනින් අයින් කරනවා. මේ ඍණ 4ව අයින් කරන්න මම මොකද කරන්නේ? ධන 4ක් දානවා. ඍණ වලින් සම්බන්ධ වෙලා ඉන්නේ එහෙනම් ධන ලකුණක් දානවා. හරි. ඍණ 4 ධන 4ක් දැම්මා සමානයි 6. සමීකරණයේ එක් පැත්තකට කරපු දෙයක් මම අනිත් පැත්තට අනිවාර්යෙන්ම කරන්න ඕනේ. එහෙනම් අපිට උත්තරේ එනවා මේ පැත්තට ධන 4ක් එන. ධන 4ක් එන. හරි. දැන් ඔන්න සුළු කරු. මේ ඍණ 4ට මේ ධන 4 කැපිලා යනවා. ඊට පස්සේ මේ පැත්ත ඉතුරු වෙනවා 4y. මේ පැත්ත ඉතුරු වෙනවා ළමයි 4y. හරිද? සරලයි. ඊට පස්සේ මේ පැත්ත සුළු කරනවා 6යි 4යි කීයද? 6යි 4යි 10ක් කියලා අපිට උත්තරේ හම්බ වෙනවා. එහෙනම් ඊළඟට බලන්න මෙන්න මේ y ව තනි කරගන්නනේ දැන් අපිට ඕනේ. මෙන්න මේ y ව තනි කරගන්න කවුද වදයක් වෙලා ඉන්නේ? හරිද? කවුද වදයක් වෙලා ඉන්නේ? මෙන්න මේ 4 කියන එක්කෙනා. මෙන්න මේ 4 කියන එක්කෙනා තමයි වදයක් වෙලා ඉන්නේ. බලන්න මෙන්න මේ 4 කියන එක්කෙනා වදයක් වෙලා ඉන්නේ කොයි විදිහටද? අපි මෙන්න මේ දන්න පදයකුයි නොදන්නා පදයකුයි ලියලා තියෙනවා නම් ඒ දෙක අතරමැද තියෙන ළමයි ಗುಣ කිරීම. ඔන්න ඔය ಗುಣ කිරීම අයින් කරන්න අපි බෙදීමක් කරන්න ඕනේ. ඔන්න ඔය බෙදීම කරනවා කියන්නේ මේ 4න් මේ පැත්ත බෙදනවා. එහෙනම් සමීකරණයේ එක් පැත්තකට කරපු දෙයක් අනිවාර්යෙන් අනිත් පැත්තට කරන්න ඕනේ. එහෙනම් මේ පැත්තත් 4ෙන් බෙදනවා. මේ 4ට මේ 4 කැපිලා ගිහිල්ලා y සමානයි 10 බෙදීම 4 කියලා තියෙනවා. මම මේක තව ටිකක් සුළු කරනවා. 10 අපිට බෙදන්න පුළුවන් දෙකෙන් 5යි කියලා. මේ 4 බෙදන්න පුළුවන් දෙකෙන් එතන එනවා 2ක් කියලා. එතකොට 5 බෙදීම 2 කියලා තමයි ළමයි අපිට උත්තරේ හම්බෙන්නේ. ඔන්න එහෙනම් මේ y වලට අපි උත්තරයක් ගත්තා 5 බෙදීම 2යි කියලා. ඔන්න ඔහොම තමයි ළමයි සමීකරණ විසඳන්නේ. ඊටාම ලේසි. හරිද? ඊටාම ලේසි. නොදන්නා පදේ හඳුනාගත්තා. නොදන්නා පදේ තනි කරගන්න වදයක් වෙලා ඉන්නේ කවුද කියලා හොයාගත්තා. ඒ වදකාරයව එතනින් අයින් කරලා දාන්න ඕනේ. වදකාරයව කොහොමද අයින් කරන්නේ? එයා එකතු කිරීමක් විදිහට නම් ඉන්නේ අඩු කිරීමක් කරලා අයින් කරනවා. අඩු කිරීමක් විදිහට නම් ඉන්නේ එකතු කිරීමක් විදිහට අයින් කරනවා. බෙදීමක් නම් වැඩි කිරීමක් කරනවා. නැත්නම් ಗುಣ කිරීමක් කරනවා. නැත්නම් ಗುಣ කිරීමක් විදිහට නම් ඉන්නේ බෙදීමක් කරලා යාව එතනින් අයින් කරලා දාන්න. ඔන්න ඔහොම තමයි ළමයි සමීකරණ විසඳන්නේ. හරි.